හලෝ කොහමද? අපි අනාශෝට ගමනක් පාන්දර 2:45ට තමයි ගෙදරින් පිටත් වුණේ. ඉතින් පාන්දරම හැරිලා නාල කරලා පාන්දරම පිටත් වෙච්ච නිසා ගොඩාක් දුර යනකම් මායි බබාලා දෙන්නයි දොයි. චූටි බබා මන තාමත් දොයි. ඉතින් අපි යන්නේ දිව්‍ය ලෝකයක් බලන්න. ඒ දිව්‍ය ලෝකය වලටත් බලන්න පුළුවන් මේ වීඩියෝ එකේ අන්තිම වෙනකොට. මගදී ආපු බඩගින්නට ගම්පොළ තිබ්බ පොඩි කඩේකින් අපි උළුදු වඩේ සමෝසයි ගත්තා. මේව නම් මාරම රසක් තමයි ඉතින් තියෙන්නේ. ඊට පස්සේ මේව කාලා බීලා අපි ගමන පටන් ගත්තා. මේ තියෙන මහදවල් රස්නට වීපු කුරුඹ ගෙඩිය. ඔන්න ඉතින් තියෙනවා අපි යන තැන. වැව තැන්න කඳවුරු බිම. එන්නකො යන්න අපිත් එක්කම මේ පාර දිගේ. මේ පාර මාරම පටුවේ පරිස්සමෙන් යන්න ඕනේ. ඉතින් වේගෙන් ගියොත් නම් අනිත් පැත්තේ යන වාහනයක් එක්ක සොරිම තමයි. පරිස්සමෙන් හිමීට යන්න ඕනේ. මොකද වාහන දෙකක් එක වෙලාවෙ මාරු වෙන්න අමාරුයි මේ පාරේ. බලන්න ඉතින් කොච්චර ලස්සනද කියලා. ඔන්න ඉතින් කාපට් පාර මෙතනින් ඉවරයි. දැන් තියෙන්නේ මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් උඩට යන්න. එක දිගට ආපු ගමනනේ. එකපාරට මුඩට යන්නත් බෑනේ. චුට්ටක් නැවතිලා වටපිටත් බැලුවා. ඉතින් මාරම ලස්සනයි. හීතල හුළඟ එහෙම හරියම සනීපයි. බලන්නකො කොච්චර ලස්සනද කියලා. ගොඩාක් කාර්යබහුල අපේ ජීවිතවලට පොඩි නිවාඩුවක් තියන්න ඕනේ. ඉතින් අපි නිදහසේ ඉන්න ගොඩක් තැන් බැලුවා. ඒ තිබ්බ තැන් වලින් අපිට යන්න ඕනේ කියලා හිතෙච්ච තැනක් තමයි මේ. මේ තමයි මැදමහනුවර තියෙන වැව තැන්න. මෙතන නම් ඇත්තටම මාරම ලස්සනයි. ඇත්තටම ඔයාලට හිතේ මේක දිව්‍ය ලෝකයක් තමයි කියලා. පොඩ්ඩක් වෙලා ඇවිද ඉඳලා අපි අපේ කැම්පින් එක සෙට් කරා. මොකද කළුවර වැටෙන්න කලින් අපි අපේ කෑම හදාගන්නත් ඕනේ. මේ ගමනට ඉතින් අපි වගේම අපේ චූටි පුතත් හරියට ලෑස්ති වෙලානේ හිටියේ. මේක මගේ බබාලා දෙන්නගේ පළවෙනි කැම්පින් අත්දැකීම. චූටි බබාව නිදි කරලා කොෆීත් හදාගෙන තුන්දෙනාත් එක්ක චුට්ටක් ඉඳගෙන අපි වැව දිහා බලාගෙන හිටියා. කොෆී බීලා ඉවර වෙලා අපි අපේ කෑම හදන්න පටන් ගත්තා. කෑම හැදුවේ හස්බන්ඩ්. අපි සොසේජස් තෙල් දාලා බත් උයලා පරිප්පු ඉව්වා. කෑම හදලා ඉවර වෙලා අපි නිදාගත්තා. නිදාගෙන ඇහැරෙනකොට ටිකක් කළුවර වැටිලා. අපි නිදා ගන්න කලින් අපේ ගිනි මැලේට ඕන කරන දර ටික අහුලලා එක තැනකින් තියලා තමයි නිදාගත්තේ. අපිට ඒ නිසා ලේසි වුණා ඇහැරුණු ගමන් අපේ ගිනි මැලේ පත්තු කරගන්න. ඉතින් අපි ගිනි මැලේ ගාව ටිකක් වෙලා ඉඳගෙන ඉඳලා රැට කෑම කාලා දැන් මේ ලෑස්ති වෙලා නිදා ගන්න. මොකද කියනවා නම් අපි පාන්දරම ඇහැරෙන්න ඕනේ. පාන්දර 5:25යි. මං කියවනේ අපි උදේම හැරෙන්න ඕන කියලා. ඒ හේතුව උදේ මීදුම සීතල හුළඟ විදින්න ඕන නිසා. ඉතින් අපි ටෙන්ට් එක සෙට් කරපු තැන පහලින් තිබ්බ වැව නම් පේන්නේ නැති තරමටම මීදුමෙන් වැව වහගෙන. ජීවිතේ හැමදාමත් හරිම කාර්යබහුලයි. අපි හැමදාමත් කරන්නේ උදේ පාන්දරින් ඇහැරිලා කෑම හදලා බබාලා ඉස්කෝලේ යවන වැඩ, අපේ ගෙදර දොරේ වැඩ, ඒ දේවල් එක්ක ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න අපි මේ වගේ අවස්ථාවක් ලැබෙනවට ගොඩක් ආසයි.
ඉතින් චූටි බබත් නිදි නිසා මං ගොඩාක් වෙලා එහාට මෙහාට ඇවිද හිටියා. ලොකු බබා නම් හස්බන්ඩ් එක්ක මටත් කලින් හැරිලා උඩ හැම තැනම ඇවිද්දා. මේ පරිසරය මොහොතින් මොහොත හරි ලස්සනට වෙනස් වෙනවා. ටික වෙලාවකට මීදුම මුරු පලාතම වහගන්නවා. තවත් වෙලාවකදී මීදුම නැති වෙලා යනවා. තවත් වෙලාවකදී මීදුම බාගෙට තියෙනවා. හිතෙනවා මේක චිත්‍රයක්ද කියලා. හැබැයි මනසට දැනෙන්නේ හරිම සැනසීමක්. මේ ගමනට ස්පාසුවක් නැතුව හිටපු අපේ ලොකු බබාත් ඉතින් එයාගේ පුළුවන් උපරිමයෙන්ම එහාට මෙහාට ඇවිද මේ මොහොතවල් විඳිනවා. ඕනම කෙනෙක්ට මෙතනට ඇවිත් යන්න පුළුවන්. ඔයාලට මෙතන ඇවිල්ලා හවස යන්න නම් එක්කෙනෙක්ට වෙනවා 150 ටිකට් එකට. රැයක් ගත කරනවා නම් එක්කෙනෙක්ට වෙනවා රුපියල් 500ක්. මෙතන තියෙනවා කබාන එකක්. එතන 5 දෙනෙක්ට ඉන්න පුළුවන්. හැබැයි මං හිතන විදිහට ඒක සතියකට කලින් බුක් කරන්න ඕනේ. 5 දෙනෙක්ට ඒ කබාන එක ගන්නවා නම් වෙනවා රුපියල් 6000ක්. මේ වෙනකොට චූටි බබත් ඇහැරිලා. අපි මේ ලෑස්ති වෙන්නේ කෝපි එකකුත් බීලා උදේ කෑම ගන්න. परदा सीना है सच में होना නුඹවමයි මට උන කියලා හසටත් මං කේවා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මලඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා मुंगनी सागो मंदा आतरेन मंगिरुना मत देन्न लोबई उबन काटवन आगरेन मानन इन्न मदाविन मत देन्न लोबई නුඹ වෙන කාටවත් ආදරෙන් මලඟින් ඉන්න හැමදා මේ අපි දවස් 3ක නිවාඩුවට ආව ගමනක්. අපේ පළවෙනි රාත්‍රිය උනේ වැවතැන්නනේ. ඉතින් අපි වැවතැන්නට සමුදීලා අපේ ඊළඟ චාරිකාවට යන ගමන්. ඉතින් මේ හැමදේම අපේ මතක පොතට අපි එකතු කරගෙන ඉවරයි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු හැමෝටම. බයි.